පළමුවන දේව ප්‍රකාශනය. කසුකුසුව මට ඇසේ. අපට ඇත්තේ භීතියකි. අපි ඔහු ප්‍රතික්ෂේප කරමු කියා මගේ හිත මිතුරෝ පවා කියති. මාගේ වැටීමද ඔවුහු බලා සිටිති. සමහර විට ඔහු රැවටෙනු ඇත. එවිට ඔහු පරාජය කොට ඔවුන්ගෙන් පළිගන්නට අපට පුළුවනැයි ඔවුහු කියති. එහෙත් සමිඳුනි, ඔබතුමාණෝ මහා යුධ වීරයෙකුසේ මා සමග සිටින සේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිලෙන්නෝය. ඔවුහු ජය නොගන්නෝය. ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔවුහු ලැජ්ජාවට පත්වන්නෝය. එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේය. සෞබලති සමිඳුනි, සැදැහැවතුන් පිරික්සන මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබතුමාණන් මාගේ සතුරන්ගෙන් පළිගනු දැකීමට මට වර දුන මැනව. මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි. සමිඳුන් පසසන්න. මන්ද එතුමාණෝ නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලන සේක. සුවිශේෂ ප්‍රකාශනය. එබැවින් මිනිසුන්ට බිය නොවන්න. මන්ද දැන් සැඟවී ඇති සෑම දේම හෙළි කරනු ලැබේ. සෑම රහසක්ම ප්‍රකට කරනු ලැබේ. මා විසින් ඔබට අඳුරේදී පවසන ලද දෙය ඔබ දවාලේදී කියන්න. ඔබේ කනට රහසින් නැසෙන දෙය ප්‍රකාශ කරන්න. ශරීරයේ නැසුවත් ආත්මය නසන්න නොපුළුවන් අයට බිය නොවන්න. එහෙත් ආත්මයේද ශරීරයේද නිරේහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේටම බියවන්න. ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේද? එහෙත් එයින් එකෙක්වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත්ව බිමට නොවැටෙන්නේය. ඔබේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේය. යමෙක් මනුෂ්‍යයන් අභිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේද, මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අභිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි. මෙනෙහි කිරීම. දෙවියන් වහන්සේ අපි සියලු දෙනාවම රැක බලා ගන්නවා. ඒ මන්ද උන්වහන්සේ අපට අසීමිතව ආදරය කරනවා. දෙවියන් වහන්සේ සිය ශ්‍රාවකයින්ව දූත මෙහෙවර සඳහා යොමු කරන්නේ උන්වහන්සේ අපට දක්වන අසීමිත ප්‍රේමය නිසයි. අපි කිසිදු දෙයකට බිය විය යුතු නැත. මන්ද සමිදානන් වහන්සේ අපි සෑම දෙනාගේම හිසකේ පවා ගණන් කොට අවසන්. උන්වහන්සේ අපගේ ප්‍රශ්න ගැටලු සියල්ලම දන්නා දෙවි කෙනෙක්. එම නිසා උන්වහන්සේ ඒ සෑම වෙනුවෙන්ම උන්වහන්සේගේ වරප්‍රසාදය අපට ලබා දෙනවා. එම නිසා අපි උන්වහන්සේට නිරන්තරයෙන් යාඥා කරමු, පිහිට පතමු. ඔබට ජේසු පිහිටයි.